welcome back to my YouTube channel. ඉතින් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා හිතනවා. අද අප්‍රේල් 10 වෙනිදා. ඒ කියන්නේ හෙට තමයි අලුත් අවුරුද්ද. මේ දවස් ටිකේම මට assignments තිබ්බා. ඒක නිසා time එකක් තිබ්බ නම් මුකුත් හදන්නවා. ඉතින් අද දවසේ මම free එකකින් ඉඳ මම හිතුවා මොනවාම හරි කෑමක් හදන්න ඕනේ කියලා. මම හිතුවා cookies හදන්න ඕනේ කියලා. හැබැයි මේ හදන්න බඩු නම් ඒ කියන්නේ හාල් පිටි ගෙදර නැහැ. හැබැයි ගෙදර කැකුළු හාල් තියෙනවා. ඒක හින්දා මම හිතුවා කැකුළු හාල් වලින් පිටි කොටලා cookies හදන්න. වැඩේ හරියට දැනෙන්න ගොඩක් දුරට හරියයි. එහෙනම් අපි යමු කොහොමද මම පිටි කොටලා cookies හදන්නේ කියලා බලන්න. මුලින්ම මම කැකුළු හාල් ටික වතුරේ පෙඟෙන්න තියාගන්නවා. ඒක ටිකක් පෙඟුනන පස්සේ හොඳට හොදලා ගන්න ඕනේ. ඊට පස්සේ කැකුළු හාල් ටික ග්‍රයින්ඩර් එකට දාලා හොඳට පිටි වෙනකන් කොටා ගන්න ඕනේ. හාල් ටික ටිකක් පෙඟෙන්න තියලා ගත්තාම මේ තියෙන තෙත ගතියත් එක්ක අපිට පිටි ටික කොටා ගන්න ලේසි. හාල් වල තියෙන තෙත ගතිය එහෙම අයින් වෙලා ඒක හොඳට පිටි වෙනකන් අපි ග්‍රයින්ඩ් කරගන්න ඕනේ. ඒක හොඳට කොටා ගත්තට පස්සේ මම ඒක පෙනේරට දාලා හලා ගන්නවා. ඒකේ තියෙන අර කැට ගතිය එහෙම අයින් වෙන්න. ඉතින් මේ තියෙන්නේ මම හොඳට කොටාගත්ත පිටි ටික. මම ඒකටම කහයි ලුණුයි දාගන්නවා. ඊට පස්සේ මම පොල් කිරි එක හදාගත්තා. පොල් කිරි එකට කරපිංචා අරන් ඒක හීනියට ලියලා දාගත්තා. එතකොට cookies තවත් රසයි. ඊට පස්සේ මම අර පිටි එකටම පොල් කිරි එකක් දාගෙන ඒක හොඳට මික්ස් කරගන්නවා. මේකට තව බිත්තරයකුත් දාගන්න ඕනේ. බිත්තරයක් දාගත්තාම cookies එකේ රස තවත් වැඩි වෙනවා. ඒ වගේම තමයි අර cookies අච්චුවෙන් cookies එක ලේසියෙන් ගැලවෙනවා. බිත්තරයක් දැම්මම ඒක නිසා අනිවාර්යෙන් cookies හදද්දි බිත්තරයක් දාගන්න. ඉන්ග්‍රීඩියන්ට්ස් ටික ඔක්කොම දාලා මේ විදිහට හොඳට කලවම් කරගන්න ඕනේ. හැන්දෙන් කලවම් වෙනවා මදි වගේ නම් අපිට අතින් පිටි කැටයම හොඳට පොඩි කරලා බැටර් එක හදාගන්න පුළුවන්. ඊට පස්සේ මම තෙල් තාච්චියේ ලිපේ තියලා ඒකට තෙල් දාගන්නවා. තෙල් ටික ටිකක් රත් වීගෙන ඉඳි cookies අච්චුව දාන්න ඕනේ තෙල් එකට. ඒක ටිකක් රත් වෙන්න. මේ මම මේ cookies අච්චුවෙන් cookies හදන දෙවෙනි පාර. cookies අච්චුව හොඳට රත් වුණාට පස්සේ අපිට cookies හදන්න පටන් ගන්න පුළුවන්. මේ තියෙන්නේ මං හදාගත්ත ලස්සනම ලස්සන රසම රස cookies ටික. ඇත්තටම මං හිතුවට වඩා ගොඩක් ලස්සනට cookies ටික ආවා. ඒ වගේම ඒවා හරිම රසයි. vlog එක ඉවර වෙනකම් බලපු හැමෝටම ගොඩක් thanks. එහෙනම් මං ආයෙත් vlog එකක් අරන් එනකම් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. bye.